ඔන්න සුබුදෑසනක් යාළුවෝ හැමෝටම අද අපි යන්නේ බීජ වපුරන්න. ගොඩක් උදේ පාන්දරින් තමයි පිටත් වෙන්නේ. පේනවනේ අපේ ට්‍රැක්ටරේ බඩු ගොඩක් තියෙනවා. අපි කුඹුරට ගිහිල්ලා බලමු මේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න අපි ආවා කුඹුරට. එතකොට මේ ටිකේ නම් තාම වතුර තියෙනවා. අපි උඩ ලියදියලා වතුර කපලා තියෙන්නේ මේකට. මොකද වපුරන්න මේ වතුරත් එක්ක බෑ. වතුර ඔක්කොම කපලා යවන්න ඕනේ. උඩ ටික අපි ඔක්කොම වතුර කපලා තියෙන්නේ. හරි. ඔන්න අපි ට්‍රැක්ටරේ ගෙනාව බඩු. එතකොට මේ තියෙන්නේ ගොවිලෑල්ල. එහෙම නැත්නම් අපි කියන්නේ මේකට අත්පෝරුව කියලාත් කියනවා. මේකෙන් තමයි අද විශේෂ කාර්යය සිද්ධ වෙන්නේ මේකේ. ඒ කියන්නේ මේ ගොවිලෑල්ලෙන් තමයි වැඩ වෙන්නේ අද. එහෙම නැත්නම් අත්පෝරුවේ. එතකොට මේ තියෙනවා අපේ බිත්තර වී ටික. ඒ කියන්නේ අපි කිව්වේ පැලවි. මේ වෙනකොට පැලවෙච්ච වී ටික. මේ තියෙන අපේ පැලවි. එතකොට මේ කොළපාට උරේ තියෙන්නේ TSP. එහෙම නැත්නම් මඩ පොහොර. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් වපුරන්න කලින් මේ මඩට එකතු කරන පොහොරක්. ඒ කියන්නේ මේක දුමුරු පාට පොහොරක් මම පෙන්නන්නම්. එතකොට මේ TSP ගානකින් තමයි සිද්ධ වෙන්නේ මේ අර මේ අපේ පුංචි පැලවි වල මුල් අද ගන්න මුල් ටික ශක්තිමත් කරන්න මේ TSP පොහොර. එහෙම නැත්නම් මඩ පොහොර කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ මඩ පොහොර. එතකොට මේ තියෙන අපේ පොහොර ගන්න බාස්කට් එක. එහෙනම් අද සිද්ධ වෙන්නේ ඉතින් උතුම් කාර්යයක්. ඉතින් අන්න ඒ කාර්යයට සහභාගී වෙන්න ඔයාලා. හරි මේ තියෙන TSP කිය පොහොර. ඒ කියන්නේ අපි මඩ පොහොර කියලා කියන්නේ. දැල්ල ඇස් තියෙන අපි මඩ පොහොර ගහන්න. හරි යාළුවනේ මම ඔයාලට මේ පෙන්වන්න යන්නේ ඇලවල් ගහනවා කියන වැඩේ. ඒ කියන්නේ මේකෙදි කරන්නේ අර මඩේ උදැල්ල තියාගෙන යන එක තමයි කරන්නේ. කියන්නේ මඩේ ඉරි අඳිනවා. ඒ කියන්නේ අපිට ගොවිලෑල්ලෙන් අදින්න පුළුවන් විදිහට කාණුවක් ඇලක් ඇඳලා තියෙන එක තමයි මේකෙන් කරන්නේ. එදී අපි ඒක කියන්නේ ඇල ගහනවා කියලා. හරි. දැන් ඔයාලට මේ පෙන්වන්නේ මේකට කියන්නේ අපි ඇල අදිනවා කියලා. එහෙම නැත්නම් ඕකට අපි සාමාන්‍යයෙන් කියනවා ගොවි ගානවා කියලාත් කියනවා. එතකොට මේකෙදි කරන්නේ අර උදැල්ල තියලා අරන් ගියපු පාර. ඒ කියන්නේ ඇඳපු පාර දිගේ මේ ගොවිලෑල්ලෙන් ඇදලා ගොඩට දානවා අර කාණුව ටිකක් කාණුවක් විතර බේරෙන්නේ. මොකද ලියද්ද තියෙන වතුර බහැලා යන්න වේගින්. ඒ කියන්නේ ඉක්මනින් වතුර බහැලා යන තමයි මේ විදිහට මේවා කරන්නේ. ඒ වගේම වී යටේ කුණු වෙන්නේ නැති වෙන්න වතුර එකතු වුණොත් අනිවාර්යෙන් වී යටේ කුණු වෙනවා. ඒ කුණු වෙන්නේ නැති වෙන්න ලස්සනට පාතියක් විදිහට හදන එක තමයි මේකෙදි කරන්නේ. හරි ඔන්න යාළුවනේ මම ඔයාලට පෙන්නන්නේ අපි කලින් පැල කරගත්ත පැලවි. එහෙම නැත්නම් බීජ වී ටික ලියද්දී විසිරුවා හරින විදිහ අපි මේකට තමයි කියන්නේ වපුරනවා කියලා. එතකොට මේ බීජව විසිරුවා හැරීම නැත්නම් මේ වැපිරීම සිද්ධ කරන්නේත් හොඳ අත්ගුණයක් තියෙන මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි. මොකද හේතුව මේ බීජ වී විසිරුවා හරින්න ඕන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ බීජ වී ළඟ වගේ වැටුනොත් මේ ගොයම් ශාකයේ හැදෙනකොට අර පඳුරු ගහන්න ගියාම ඉඩමදි වෙනවා. ඒ පිටතර වී ළඟ වැටුනොත්. ඒ නිසා හොඳ ඉඩ පරතරයේ තියෙන විදිහට තමයි අදාළ ප්‍රමාණයකට තමයි මේ බීජ වීම වැපිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ බීජ වැපිරීම සිද්ධ කරන හොඳ අත්ගුණයක් තියෙන වාසනාවන්ත වගේ කෙනෙකුට තමයි මේක මේ පළපුරුද්දක් තියෙන කෙනෙකුට තමයි වැඩි බාර දෙන්නේ. හරි ඔන්න යාළුවනේ අද දවසේ අපේ වපුරන වැඩ කටයුතු අවසానයි. ඒ කියන්නේ මහා කන්නේ මඩ වැඩ මෙතනින් ඉවරයි. නමුත් අපිට තව වැඩ තියෙනවා ගොඩක්. මොකද මේ අපේ පුංචි පැල බලා ගන්න තියෙනවා, තෙල් පොර ගහන්න තියෙනවා, තව ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා. එතකොට මාත් එක්ක මේ වෙනකන් රැඳිලා හිටියා මඩ වැඩ කාලේ තුරම මාත් එක්ක ගොඩාක් කට්ටිය රැඳිලා හිටියා. එයාලට බොහොම ස්තුතියි. තවත් ඉදිරියට මේ ගැන දැනගන්න පුළුවන් ඉස්සරහට මම ගොඩක් වීඩියෝ ගේනවා. එහෙනම් සර්විමාපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.